ඉතා ඉක්මනින් දුවනවා. ඒ හින්දා අපි මේක ඉවර කරන්නත් ඕනේ. මේ ටික අහගන්න බොහොම ලස්සනයි. තාත්තා කෙනෙක් කියන කතාවක්. දුව කොටහළු වෙලා රත්න මගේ බිරිඳ හදිස්සියෙම කිව්වා. දැන් ඉතින් ගෙල්ලගේ සේරම හොරකල් ඉවරයි. ඇයි දැන් දුව ලොකු ළමයෙක් නේ. මේක නම් මහා පුදුම වැඩක්. කෙල්ලගේ නිදහස ඉවරයි. හයියෙන් කතා කරන්න බෑ. හයියෙන් hina වෙන්න බෑ. දඟ කරන්න බෑ. හැන්දෑවට එළියට යන්න බෑ. ඇයි දැන් ලොකු ළමයෙක් නේ. තහංචි ඔයා දන්නේ. ඒ උඹ ලොකු නායයි කිව්වට දුවේ මට හැමදාමත් උඹ පුංචි. මේ තාත්තලා හිතන විදිහ. මේ තාත්තා තමයි අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම් සුවිත් සුරවීර. එයාගේ නෝන තමයි රත්නක්ක බදුරු මහාවිද්‍යාලේ ඉගෙනන්නේ. උදේ මහත්යාගේ වාහනෙන් ඇවිල්ලා ඉස්කෝලේ බහැලා දුවයි අම්මයි 9 විතර වෙනකොට බෝල් එකක් දෙනවා සුවිත් දුව ලොකු ළමයෙක් වුණා. හරි බුදුමයි මේ උදේ පොඩි එකා අපෙක්කන දැන් ලොකු ළමයෙක් වෙලාලු. ඉක්මනට එන්න කියන දුව ගෙදර ගෙනියනවා. සර් එහෙම යන්නේ නැහැ. කැබින් එක වහලා පියන්ට කියනවා ලේකම්තුමා ලොකු වැඩක එන්න දෙන්න එපා කාටවත් කියලා. ඊට පස්සේ යා කල්පනා කරනවා. දැන් මේ පුංචි එකීගේ නිදහස ඔක්කොම ඉවරයි. කතා කරත් බයිනෝ. hina වුණත් බයිනෝ. දිව්වත් බයිනෝ. පැන්නත් බයිනෝ. දැන් උඹ ලොකුයි. උඹ දැන් ලොකුවට ඉන්න ඕනි කියන්නේ. මේක කල්පනා කරලා ලියනවා. පුංචි දූ කියලා ලස්සන කවියක්. මේක පස්සේ ජනප්‍රිය වුණා ලංකාවේ ගොඩක්. එයා ලියනවා දූගේ සුරතල් කතා ඇහෙන්නට දූගේ දඟකම් දැක හිනෙන්නට පුංචිම වයසේ හැමදා හිටපන් කවදාවත් ලොකු මහත් නොවේ. පියසෙනෙහස සිත් අසපුව පාමුල ඔටුනු බලන් මහ රැජින වේය. දරන්න බැරි වෙයි ළඟ නැති සෝදුක සෙනෙහස හැරදා ඉවත නොය. මාහද මණ්ඩලේ පුංචි කුමාරී මාගේ සිහිනෙන් වැකී නොයන් මාසික සුවපත් කරවාලන්නට තව ඩිංගක් මා ළඟට යනවා. එහෙම තමයි තාත්තලා. තාත්තලාට අපේ අය කොච්චර ලොකු වුණත් වැඩක් නැහැ. ඒගොල්ලෝ චූටි. ගෙදර යනකොට අපේ ගුරුතුමියන්ලා වුණා. ගෙදර එනවා කියලා ටෙලිෆෝන් කෝල් එකක් දුන්නම තාත්තා කියන්නේ අන්න අපේ හිච්චිය කියනවා. නැත්නම් අපේ ලොක් කියනවා. එහෙම තමයි කතා කරන්නේ. කවදාවත් අපේ ඉස්කෝලේ හාමිනේනවා කියලා කියන්නේ. තාත්තට හැමදාම පුංචියෝ තමයි තමන්ගේ දරුවෝ. අතීතෙත් එහෙමයි. අතීතේ දුවලා තාත්තා කරපු දේ අගය කරමින් තාත්තා කරපු පෞද්ගලික පවා ඉල්ල ගන්නවා. ඒක ජන කවියේ තියෙන. කොහොමද කියන්නේ? ණයේ කැවිත් මිදුලේ සැරි සරද්දී මාත් වඩාගෙන අම්මා ගෙට වෙච්චි. කැත්තෙන් කපා ඌ වත්තේ වලලද්දී ඒ පව මට දියන් මගේ සුදු අප්පච්චි. පුංචි කාලේ මිදුලේ සෙල්ලම් කරනකොට පොඩි එකා ආව ණයෙක් මිදුලට. හැබැයි ඉක්මනටම අම්මා මෙයාව වඩාගෙන ගිය ඇතුළට දිව්වා. ඒ තාත්තා නිකන් හිටියේ නෑ. මොකද උඹ මගේ ගෙදර මිදුලට ආවේ කියලා. දැන් කට්ටිය කියනවා නයි එහෙම මරන්න එපා කියලා. ඒ වුණාට තාත්තා කැත්තෙන් කපනවා ඌ. කැත්තෙන් කපලා වලලනවා. පොඩි එකා බලන් ඉන්නවා. ඒ පොඩි එකා ලොකු එකෙක් වුණාම තේරෙනවා ඒක පවක් කියලා. ඒ හින්දා තමයි කියන්නේ මේ පව මට දියම් මගේ සුදු අප්පච්චි. මං වෙනුවෙන් තමයි මේ පව කළේ. ඒ හින්දා මේ පව අප්පච්චි තියාගන්න එපා මට දෙන්න කියලා කියනවා. හරිම සුන්දර ළමයි අප්පච්චිට ආදරේ කරනවා. ඒ වගේම තමයි අද ඊළඟට ගායන ගීතය. දීපිකාගේ ගීතයක් මේක. හරිම ලස්සනයි. පිටුසෙනෙහි පිටු පියෙකු නැමැති ලොව දූදරුවන් හිනහි යද්දෝ උන්ගේ සිතනදි තනිය මකන්නට මවුනට කවදා හැකි වේද? ආදරණීය පියෙකු නැති වෙනකොට ඒ දුක නැත්නම් ඒ පාළුව ඒ නැතිකම තනිකම ඇත්තටම අම්මා කෙනෙකුට පිරිමහන්න බෑ කියලා මේ ගීතය ඇතුලේ කියනවා. තාත්තා නැති දරුවන්ට කවදාවත් hina වෙන්න බෑ කියලා කියනවා. අපි ගොඩක් වයසට ගියාට පස්සේ තමයි අපි අපේ අප්පච්චිලා නැති වුනේ. දැන් සාමාන්‍යයෙන් අප්පච්චිලා කී දෙනෙක් ඉන්නවද? මම ඩෝටලෙන් අහන්නේ. ඈ? අප්පච්චිලා කී දෙනෙක් ඉන්නවද ඔයගොල්ලන්? අප්පච්චිලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි මගේ අප්පච්චි. අනිත් එක්කෙනා තමයි නෝනාගේ අප්පච්චි. විවාහ වුණාට පස්සේ දෙන්නටම අප්පච්චිලා දෙන්නකෝයි අම්මා දෙන්න
දෙන්න අම්මලා දෙන්නකෝ ඉන්නවා. ඇත්තටම මේ අප්පච්චිලා නැති වුණාම දැන් අපි ගොඩක් පරිණත වුණාට පස්සේ තමයි අප්පච්චිලා නැති වුනේ. ඒ වුණාට අපිට ඒ පාළුව තාමත් දැනෙනවා. ඒක මකන්න බෑ. අපි එනතුරු මඟ බලාගෙන ඉන්න කතා බහ කර ඉන්න අර මං උදේ කිව්වා වගේ ඇයි ටිකක් වෙලා වැඩිපුර හිටියොත් ඇයි සල්ලිවත් නැද්ද ඕනද දෙන්නද ගගා අහන ඒ සුන්දර අප්පච්චිලා නැති වෙනකොට ඒ පාළුව ඉතා හොඳට දැනෙනවා. ඒ වගේම තමයි බලන්න කියනවා හිරු මඩලක්සේ කිරණ බෙදාදී. ඇන්ටන් චෙකෝෆ් කියන්නේ හිරු එළියයි අම්මගේ කිරි වලින් තමයි අපි හැදෙන්නේ කියලා. එතකොට අපේ අප්පච්චි හරියට ගෙදරට සූර්ය මණ්ඩලේ වගේ. අපිට ශක්තිය දිරිය දෙනවා ගේ ඇතුළට වෙලා. නුග සෙවණක්සේ සිසිල සදාදී. මේ ගස් ගොඩක් ගස් වලට වඩා සිසිලට තියෙන නුග ගහ. මේ නුග ගහේ සිසිල වගේ අපේ ජීවිතේට සෞම්‍ය බව ගෙනලා දෙන්නේ අපේ අප්පච්චි. ජීවිතේ බර උරින් දරා. හැම දරුවෙක්ගේම ජීවිතේ තමන්ගේ කරට අරන් පියවරුමයිලෝ මහ සයුරක් දී පොළව නිවාලන්නේ. හරියට අපේ අප්පච්චි මහා සාගරේ වගේ මහ පොළව නිවාලනවා. අපිවත් නිවාලනවා අපේ ජීවිතේ. මෙත් මුනිතා ගුණ සිතෙහිදලා හැම වෙලාවෙම සතර බ්‍රහ්ම විවරණ තියෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ඔක්කොම ටික ඇතුලේ තියෙනවා. පෙරම් පුරා එන සසර පුරා මේ ටික ඔක්කොම අරගෙන තමයි තාත්තා සංසාරේ හැමතැනම ඇවිදින්නේ. අම්මා වරු මතු බුදුවන්නේ. කට්ටිය කියනවා අම්මා බුදු වේවා කියලා පච්ච කොටා ගන්නවා. ඒ අම්මට බුදු වෙන්න බෑ තාත්තා නැත්තම්. ඇයි? ගැහණියෙකුට බුදු වෙන්න බෑ ලෝකේ පිරිමියෙක් වෙන්න ඕන. පිරිමියෙක් වෙන්න නම් එක ගුරුකමයි තියෙන්නේ. පුළුවන් නම් වැඩේ කරගන්න. මම මෙයාට කිව්වේ. මොකද්ද ගුරුකම? මහත්යා තුන්පාරක් ආදරයෙන්ම කියන්න ඕනලු ඔබ ආය කවදාවත් ස්ත්‍රියාත්මයක උපදින්න එපා කියලා. ඔළුව අල්ලලා ප්‍රාර්ථනා කරන්න ඕන. සිද්ධාර්ථ ඉස්සර කාන්තාව. සිද්ධාර්ථ බුදු වෙන්න ප්‍රාර්ථනා කරනකොට කල්පනා වුණා ස්ත්‍රියකට බුදු වෙන්න බෑ කියලා. ඒ නිසා තමයි ඇය පුළුවන් තරම් ආත්ම ගානක් තමන්ගේ සැමියාට උපස්ථාන කරලා ආදරය කරලා ආදරේ දිනාගෙන විවරණ ගත්ත තුන් පාරක් ඔබ බුදු වේවා. ඔබ පිරිමි ආත්මයක් ලැබෙත්වා කියලා ඔබට. ඊට පස්සේ තමයි පිරිමි ආත්මයක් ලැබෙන්නේ. හරි ලස්සනයි මේ ගීතේ. පියවරු මයිලව බුදු වෙන මවුලට ඒ විවරණ දෙන්නේ. විවරණ ගන්න දෙන්න පුළුවන් එකම එක්කෙනා තමයි තාත්තා. හැබැයි හැන්දාවට කණින් අල්ලගෙන හොල්ලා දීපිය මට විවරණ ගාවට හම්බෙන්නේ. එහෙම කිව්වට හම්බෙන්නේ නැහැ. තාත්තා එහෙම නැත්නම් සැමියා ආදරෙන්ම ඒ කටයුත්ත කරන්න ඕනකමක් තියෙනවා. අපේ අර දුව දැන් අද අනිවාර්යෙන් ගිහිල්ලා අපේ පල්ලිට කියනවා ගණන් ගන්න එක පැත්තට තියපන් මට විවරණ දීපන් කියලා. ඒක තමයි අද පටන් ගන්නවා වැඩේ. ඔව්. ඒකයි මම මේක වැඩියම කියලා දුන්නේ. ඉතින් මේක හරි ලස්සන සුන්දර ගීතයක්. අපි මේ ගීතය අහමු. ශානිකා මිහිරානි ගුරුතුමියගේ හඬින් මේ සුන්දර ගීතය අහලා බලමු.